SL Brown Kitchen YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ඩෝනට් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පාන් පිටි 250ක් ගන්නවා. ඒකට ඊස්ට් තේ හැන්දක් එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 30ක් එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නවා. දැන් මේක ටිකක් කලවම් කරගන්න ඕනේ. දැන් බිත්තරයක් එකතු කරගන්නවා මිශ්‍රණයට. දැන් කිරි වලින් මිශ්‍රණය අනා ගන්න ඕනේ. මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම නම් මෙතනදී අරන් තියෙන්නේ දිය කරගත්ත පිටි කිරි. දැන් මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. මේක විනාඩියක් විතර හොඳින් නීට් කරගන්න ඕනේ. මේ වෙලාවේදී මේකට ඇස්ට්‍රා හරි බටර් හරි එකතු කරගන්න ඕනේ. දැන් විනාඩි 2-3ක් හොඳට පිටි මෝලිය සොෆ්ට් වෙනකන් අනා ගන්න ඕනේ. මේ වෙලාවට පිටි මෝලිය අතේ නොවැළෙන පදමට තියෙන්න ඕනේ. දැන් හොඳින් නීට් කරගත් ඩෝ එක පැය 1මාරක් විතර හොඳින් පිපෙන්න තියන්න ඕනේ. පැයක් විතර ගියාට පස්සේ පිටි මෝලිය හොඳින් පිපිලා තමයි තියෙන්නේ. දැන් ලෑල්ලකට පාන් පිටි ටිකක් ඉහාගෙන පිටි මෝලිය දිග අරගන්න ඕනේ. ඩෝ එක දැන් හොඳින් තුනී කරගන්න ඕනේ. මේ වගේ ගානට තුනී කරගත්තහම අපිට ඩෝනට් කපා ගන්න පුළුවන්. මේ වැඩේට අපිට ඩෝනට් කටර් නැත්තම් ගෙදර භාජනයක මෝඩියක් හරි ගන්න පුළුවන්. ඩෝනට් කපන්න මෝඩියක් තෝරගනිද්දි තියුණු මොහොතක් තියෙන මෝඩියක් තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ වගේ නැතුව ලස්සනට ඩෝනට් ටික රවුමට කපා ගන්න පුළුවන්.
මේ වටේ අයින් වෙන කෑලි වලිනුත් ආයෙත් ඩෝනට් හදාගන්න පුළුවන්. දැන් මේ ඩෝනට් ටික විනාඩි 10ක් විතර ආයෙ පිපෙන්න තියන්න ඕනේ. මේ විනාඩි 10කට විතර පස්සේ මේ ඩෝනට් බතිද්දි අඩු ගින්දරේ වැඩි කාලයක් බෙද ගන්න ඕනේ. ගින්දරේ සැර වැඩි වුණොත් එහෙම වටේ කර වෙලා මැද අමු වෙන්න බලනවා. ඒ නිසා අඩු ගින්දරේ වැඩි කාලයක් බෙද ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්ත පෙරලමින් හොඳින් බෙද ගන්න ඕනේ. එතකොට තමයි ඩෝනට් එක හරියටම හදාගන්න පුළුවන්. මේ වගේ පාට එනකන් ඩෝනට් ටික බෙද ගන්න ඕනේ. දැන් නම් ඔක්කොම ඩෝනට් ටික බෙදගෙන ඉවරයි. මම නම් මේ ඩාර්ක් චොක්ලට් වලට කිරි ටිකක් දාලා ඩබල් බෝයිල් කරලා තමයි මේ චොක්ලට් ගනාෂ් එක හදාගෙන තියෙන්නේ. මේකට කැමති දේක් පාවිච්චි කරන්න පුළුවන්. අයිසින් සුගර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඩෝනට් එකේ චොක්ලට් තවර ගද්දි ඩෝනට් හොඳට නිමිලා තියෙන්න ඕනේ. නැත්තම් චොක්ලට් දිය වෙලා වැක්කිරෙන්න බලනවා. දැන් නම් ඩෝනට් ඔක්කොම ගානිෂ් කරගෙන ඉවරයි. ඩෝනට් එකේ මැද හොඳට තැම්බිලා තියෙනවා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.